බලන්න අද සමහර ප්‍රවෘත්ති සිරස්තල දානවා ඔක්කොම බොරු. දැන් මමයි අරයයි ආයි අර කණ්ඩායම මේ කණ්ඩායම ඔක්කොම එක්කහුවෙන්ද සාකච්ඡා කරනවා. එක්කහුවෙන්ද සාකච්ඡා කරනවා නම් අපි දුරකථනයෙන් ඡන්දෙ ඉල්ලනවා. අපි සමගි ජන බලවේගයෙන් ඡන්දෙ ඉල්ලනවා. මේ ඔක්කොම කරන්නේ මොකද? හැමෝටම අපේ ප්‍රතිවාදී හැමෝටම ලොකු බියක් තියෙනවා. ප්‍රථම වතාවට සමගි ජන බලවේගයේ පළාත් පාලන මැතිවරණයක් තරඟ කරලා අපේම දහස් ගණනක් മന്ത്രിවරු මුළු රටේම අපි කිසිම දිස්ත්‍රික්කයක් කාටවත් බදු දීලා නැහැ. හැම පළාත් පාලන ආයතනයකටම තරඟ කරලා බිම්මට්ට මේ ලොකුම බලවේගය සමගි ජන බලවේගයේ බවට පත් වෙනවට බය කොට්ටාසක් මම දැක්ක මේ පත්තරයක දාලා තියෙන හැබැයි පත්තරේ ගහන්නේ උන්ගේ නෑදෑයන්ගේ පක්ෂේ උන්ගේ නෑදෑයන්ගේ පක්ෂෙන් ගහන පත්තරේ මොකද සජිත් මහින්ද රනිල් ඔක්කොම එක්කහුව වෙනවා. ඒක සිරස්තල වලටත් කියවන අමූලික පට්ටපල් බොරුවක්. අපිට කාත් එක්කත් එක්කහුව වෙන්න අවශ්‍ය නැහැ. අනිවාර්යෙන්ම මෙදාපාර දුරකථන ලකුණේ සමගි ජන බලවේගය රටේම පළාත් පාලන ආයතන මැතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලබනවා කියන එක අපිට විශ්වාසයි. ඉදිරියේදී පාර්ලිමේන්තුවේදීත් ඉන් පිටතත් සාමූහිකව කටයුතු කිරීම සම්බන්ධයෙන් විපක්ෂයේ පක්ෂ අතර එකඟතාවක් ඇති කර ගැනීම මෙම සාකච්ඡාවේ ප්‍රධාන අරමුණ වී තිබෙනවා.